ඉතින් සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා දුල්ස් ඇකඩමි එකකින් ගේන තවත් බ්‍රෑන්ඩ් නිව් වීඩියෝ එකකට. ඉතින් අපි කලින් වීඩියෝස් වලින් කතා කරා YouTube channel එක නිවැරදිව නිර්මාණය කරගන්නේ කොහොමද කියලා. ඊළඟට කතා කරා YouTube channel එකට logo එක, banner එක, keywords, tags වගේ දේවල් add කරන එක සහ videos upload කරන විදිය ගැනත් අපි මේ වීඩියෝ එකේදී කතා කරා. ඉතින් දැනටමත් ඔයගොල්ලෝ මේ videos දෙක බැලුවේ නැත්නම් ගිහිල්ලා බලන්න. මෙන්න තියෙනවා කාඩ් එක. අද මම කතා කරන්න යන්නේ අපි upload කරන videos වලට AI tools කීපයක් පාවිච්චි කරලා අපේ videos වලට thumbnail හදාගන්න විදිය ගැන තමයි මම අද වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඉතින් ඔයා දැනටත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. එහා පැත්තේ තියෙන bell icon එකත් click කරන්න. අලුතෙන් videos ආගාවට ගෙන්න ගන්න. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු අපේ thumbnail ටික නිර්මාණය කරගන්න. හරි අපි මුලින්ම එන්න ඕනේ Google එකට. Google එකට ඇවිල්ලා මුලින්ම මෙතන search කරන්න Fellow AI කියලා. මෙන්න මේ විදිහට Fellow AI කියලා search කරලා මෙන්න මෙතන එන පළවෙනි link එකකින් ඔයගොල්ලෝ මේ වෙබ්සයිට් එකට log වෙන්න ඕනේ. අපි මුලින්ම මේ වෙබ්සයිට් එකට log වෙන්න ඕනේ. ඉතින් අපි log වෙන්න ඕන නිසා මම මෙතනින් login කියන එක click කරලා මෙන්න මේ විදිහට continue with Google කියන එක දෙනවා. ඊට පස්සේ අපිට මෙන්න මේ විදිහට අපේ mail එක select කරන්න එනවා. right. හරි. එතකොට ඔයගොල්ලන්ට පේනවා ඇති මෙන්න මෙතන අපි සාර්ථකව අපේ වෙබ්සයිට් එකට log වෙලා තියෙනවා. ඉතින් අපි මුලින්ම මේක කරන්න කලින් අපිට පොඩි දේවල් ටිකක් තියෙනවා හදාගන්න. අපි මුලින්ම මෙන්න මෙතනින් මේ AI designer කියන එක select කරන්න ඕනේ සහ ඊට පස්සේ මෙන්න මෙතන එනවා Nano Banana 2 කියලා. සාමාන්‍ය මෙතන default ඇවිල්ලා තියෙන Nano Banana 2 කියලා. ඒක ඔයගොල්ලෝ දාගන්න මෙන්න මෙතන Nano Banana කියන එක. ඊට පස්සේ අපි යන්න ඕනේ මෙන්න මේ adjust icon එකට. adjust icon එකට ගිහිල්ලා මෙන්න මෙතන 16:9 කියන frame එක අපි select කරන්න ඕනේ. right. ඊට පස්සේ අපි මුලින්ම කරන්නේ මෙන්න මෙතෙන්ට දැන් අපි prompt එකක් දෙන්න ඕනේ. ඉතින් මේ prompt එක ගන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් ChatGPT. ඉතින් ඔයගොල්ලෝ දැන් ChatGPT වලටත් මෙන්න මේ විදිහට log වෙන්න ඕනේ. ChatGPT වලට ගියාට පස්සේ මම මෙතන login වෙන්නම්. ඉතින් මේකට ගන්න prompt එක මම ඔයගොල්ලන්ට description එකේ දාලා තියන්නම්. ඔයගොල්ලන්ට පුළුවන් ඒක copy කරලා ගන්න. right අපි සාර්ථක log වුණා. අපි දැන් මේකට prompt එක ඇතුළත් කරන්න ඕනේ. මේ තියෙන prompt එක. ඉතින් prompt එකේ මෙන්න මේ විදිහට තමයි ඇවිල්ලා තියෙන්නේ. මම ඕගොල්ලන්ට මේක description එකේ දාලා තියන්නම්. අපි මෙතනින් මේ prompt එක select කරනකොට මෙන්න මේ use my reference කියන එකේ ඉඳලා පල්ලෙහාට තමයි select කරගෙන එන්න ඕනේ. ඉතින් ඒක මෙතනින් නවත්තන්න ඕනේ. මෙන්න මේ looks good කියන එක එතනින් දැනට නවත්තන්න. ඊට පස්සේ අපි මෙන්න මේක මේ විදිහට copy කරගන්නවා. copy කරගෙන ඉවරලා අපි ගිහිල්ලා මේක දානවා ChatGPT වලට. දීලා submit කරනවා. ඊට පස්සේ අපි නැවත වතාවක් ආයි prompt එකට ඇවිල්ලා මෙන්න මේක copy කරගන්නවා. copy කරගෙන ඉවර වෙලා මේකට reply එකක් කියවලා තියෙනවා. අපි මේක මෙන්න මේ විදිහට දාලා මම කලින් thumbnail එකක් හැදුවා. right. දැන් මම මෙන්න මෙතනට title එකක් දෙන්න ඕනේ. how to make AI thumbnail. හරි මේ reply එක එනකන් අපිට පොඩි වැඩක් තියෙනවා කරන්න. අපි දැන් Fellow AI එකට ආවට පස්සේ අපි මුලින්ම මෙන්න මෙතන මේ plus icon එකක් පේනව නේද? මේ plus icon එකට ගිහිල්ලා මෙතනින් ඔයගොල්ලෝ කැමති image එකක් select කරගන්න ඕනේ. මගේ කලින් image එකක් තිබ්බා. මම ඒක මෙන්න මෙතනට ඇතුළත් කරනවා. ඔයගොල්ලන්ටත් පුළුවන් plus icon එක click කරලා ඔයාලට කැමති image එකක් add කරගන්න. මේක add වුණාට පස්සේ අපි මුලින්ම කරන්නේ මෙන්න මෙතන. දැන් අපි කරන්නේ මෙන්න මේක copy කරගෙන මෙන්න මෙතෙන්ට වෙනකන්. මේක copy කරන්නේ මෙතෙන් වෙනකන් විතරයි. මේක copy කරගෙන මෙන්න මෙතන Fellow AI කියන එකට ගිහිල්ලා paste කරනවා. paste කරලා ඉවරලා මේක enter කරනවා. right. මෙන්න මේ වගේ පොඩි bug එකක් එනවා. ඒක හිතන්න එපා. ඔයගොල්ලන්ට මේක දෙතුන් වතාවක් retry කරනකොට මේක හරියනවා. හරි. මෙන්න මේක තමයි මම දාලා තියෙන ෆොටෝ එක. අපි බලමු කොහොමද අවසාන output එක කියලා. මේකට පොඩි වෙලාවක් යනවා සාමාන්‍යයෙන් විනාඩියක් වගේ. A few moments later. හරි. මෙන්න ඇවිල්ලා තියෙනවා අපි AI වලින් හදපු thumbnail එක. පොඩ්ඩක් මේක බලමු. right. ඉතින් පේනවා ඇති ඕගොල්ලොන්ට ලස්සනට මේ thumbnail එක ඇවිල්ලා තියෙනවා. wow සුපිරි. right මගේ මූණ ලස්සනට මේ මගේ මූණම නෙමෙයි. හරිද? AI වලින් ලස්සනට මගේ thumbnail එක හදලා දීලා තියෙනවා. ඉතින් AI thumbnail in 1 minute. මිනිත්තුවක් ඇතුළත නම් හදා ගන්න අමාරුයි. ඒක අපිට හදන්න වෙයි. අපි බලමු. මේක දීලා තියෙන්නේ 1 minute නේ. හරි. මේක අපි හදන්න ඕනේ 5 minute වලට. මොකද මිනිත්තුවකින් thumbnail එක හදන්න බෑ කියලා කවුරුත් දන්නවනේ. අපි නැවත වතාවක් ගිහිල්ලා මේක හදමු 5 minute වලට. මම නැවත වතාවක් මේක හදන්න ආයි image එකක් මෙතනට select කරලා prompt එක මේ විදිහට ඇවිල්ලා තියෙනවා. අපි බලමු 1 minute right නේද? මෙන්න මේ in 1 minute කියන එක මම දාගන්නවා 5 minute වලට. 5 minute වලට දාලා නැවත වතාවක් submit කරලා බලමු කොහොමද තත්ත්වය කියලා.
රීට්‍රයි කරන්න වෙනවා නැවත වතාවක්. අපි බලමු දැන් කොහොමද මේ ජෙනරේට් වෙන්නේ කියලා. පොඩි වෙලාවක් ඉන්න වෙයි අපිට නැවත වතාවක්. රයිට්. හරි. ඒකත් ජෙනරේට් වුණා. රයිට්. ඕගොල්ලන්ට පේනවා ඇති. මෙන්න මේ විදිහට AI thumbnail in 5 minute කියලා step by step ලස්සනට ඇවිල්ලා තියෙනවා අපේ thumbnail එක. ඉතින් බොහොම චූටි වැඩ ටිකක් තියෙන්නේ කරන්න. මම හිතනවා ඕගොල්ලන්ට පැහැදිලි වෙන්නේ නැති කියලා. ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් කමෙන්ට් එකේ දාන්න. ඉතින් ඕගොල්ලන්ට මුලින්ම කරන්න තියෙන්නේ මම දෙන prompt එක ගිහිල්ලා මේ විදිහට ChatGPT එකට දෙන්න. දුන්නාට පස්සේ ආ reply එකක් එවනවා. reply එකක් එවුවට පස්සේ මෙන්න මේ looks good I need another prompt for this video කියලා මෙන්න මෙතන අපේ වීඩියෝ එකෙත් අපි දාන්න ඕනේ. අපේ වීඩියෝ එකට අදාළ title එක. දැන් මම දාලා තියෙන how to make a AI thumbnail කියලා. හරි. ඉතින් ඊට පස්සේ ඒක නැවත වතාවක් ChatGPT එකට දුන්නාට පස්සේ එතනින් එවන reply එක තමයි අපි copy කරගෙන ගිහිල්ලා මෙන්න මේ Fellow AI කියන එකට දෙන්නේ. මේ විදිහට තමයි AI thumbnail නිර්මාණය කරගන්නේ ChatGPT එක සහ Fellow AI එක use කරලා. විශේෂ කාරණාවක් කියන්න ඕනේ මෙන්න මේ Fellow AI එකේ ළමයි ඔයගොල්ලන්ට පේනවා ඇති මෙන්න මෙතන මේ තියෙනවා අකුණක icon එකක්. හරිද? මේ අකුණේ icon එකෙන් අපිට පුළුවන් මේක මෙතන මේ 313ක් තියෙනවානේ. මේ තියෙන්නේ හිතන්නකො සාමාන්‍යයෙන් points කියලා. මේ point ටික අඩු වෙනකන් අපිට thumbnails නිර්මාණය කරන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති දැනට මම thumbnail කිහිපයක්ම නිර්මාණය කරලා තියෙනවා. ඉතින් මේ thumbnail නිර්මාණය කරන්න මෙතන points ගන්න අඩු වෙනවා. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් ඊමේල් 5-6ක් යූස් කරගෙන මේ වැඩේ ෆ්‍රී එකේ කරගෙන යන්න. ඉතින් සරලව ගියොත් ඔය විදිහට තමයි AI වලින් සරලව thumbnail එකක් හදාගන්නේ. බොහොම පොඩි වැඩ ටිකක් කරන්න තියෙන්නේ. ඉතින් ඔය විදිහට තමයි අද වැඩේ සිද්ධ වෙන්නේ. ඉතින් මම හිතනවා ඔයගොල්ලන්ට පැහැදිලි වෙන්න ඇති කියලා මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් comment section එකේ දාන්න. ඉතින් මම හිතනවා අද වීඩියෝ කාට ගොඩක් වැදගත් වෙයි කියලා. ඉතින් ගිහිල්ලා check කරන්න, test කරන්න. ඔයාගේ thumbnail එකක් නිර්මාණය කරගන්න AI හරහා. ඉතින් subscribe කරන්න, like කරන්න, share කරන්න මතක ඇතුව මේ වීඩියෝ එක. ඔයාගේ යාළුවෙක්ටත් වැදගත් වෙයි නම් මේ වීඩියෝ එක share කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු. වීඩියෝ එක බලුවට ගොඩක් ස්තුතියි. ජය වේවා.